ලොකු මානසික නිදහස තමයි අංක 1 තියෙන්න ඕනේ. සල්ලි වලටත් වඩා ඒ දේ මට උපරිමයෙන්ම තියෙනවා. සමහර දවස් තියෙනවා අපිට නිදි නැහැ. පැය 24ම අපි ඇහැල්ලා ඉන්නේ. කියන්නේ අද 6 ඉඳන් පටන් ගත්තා අනිත් දවසේ 6 වෙනකම් අපි වැඩ. අපි ගාව ජනවාරි 1 වෙනිදා ඉඳලා දෙසැම්බර් 31 දක්වා තියෙන හැම ඉවෙන්ට් එකකටම මං ගාව කැන්වස් එකක් තියෙනවා. එතන මං 8-5 ජොබ් වලට හරිම අකමැති. ඒත් එක්ක මට ඕන නම් මගේම දෙයක් පටන් ගන්න. පොඩි කාලේ ඉඳලම ක්‍රියේටිව් අයිටම්ස් කරන හින්දා මට හිතුණා සෙන්ටර් කැන්ඩල් කරලා බ්‍රෑන්ඩ් එකක් එනවමයි කියලා. දැන් මොකද ඔයගේ බිස්නස් එක? මගේ බිස්නස් එකේ නම Cutifly. මොනවද හදන්නේ ඒකේ? සෙන්ටර් කැන්ඩල්ස්. අපි ගාව ජනවාරි 1 වෙනිදා ඉඳලා දෙසැම්බර් 31 දක්වා තියෙන හැම ඉවෙන්ට් එකකටම මං ගාව කැන්වස් එකක් තියෙනවා. ඔයා කරන ප්‍රොඩක්ට් එකේ තියෙන විශේෂත්වය මොකද්ද? මේ කැන්ඩල්ස් වල දැන් හැමතැනම කැන්ඩල්ස් තියෙනවනේ. ඔව්. අනිවාර්යෙන්ම මේකේ සුවඳ එනවා. ෂුවර්. අනිවාර්යෙන්ම. ඒක පැත්තේ සුවඳ ආවේ නැත්තම්? එහෙම වෙන්නේ නැහැ අනිවාර්යෙන්ම. මෙච්චර කාල වෙලා නැහැ. වෙලා නැහැ. අපි ස්ටාර්ට්අප්ස් වලට අවස්ථාව දුන්නා දෙනවා හරි ටීවී සහ ලහිරු මුදලිගේ සෝෂල් මීඩියා ඔස්සේ ස්ටාර්ට්අප් වල කතන්දරේ ලෝකෙටම කියන්න දැන් ඉන්දිනුල්ගේ කතන්දරෙත් ඒ වගේ වෙනස් විදිහේ බිස්නස් එකක් අද වෙනකොට කී දෙනෙක් ඉතර වැඩ කරනවද ළඟ? ඇත්තටම වැඩ කරන්නේ නම් මායි මගේ අම්මයි විතරයි. හස්බන්ඩ්ුත් හෙල්ප් කරනවා. සාමාන්‍ය මාසෙට ප්‍රොඩක්ෂන්ස් කීයක් ඉතර කරනවද? කැන්ඩල්ස් කීයක් ඉතර හදනවද? සමහර දවස් තියෙනවා අපිට නිදි නැහැ. පැය 24ම අපි ඇහැල්ලා ඉන්නේ. කියන්නේ අද 6 ඉඳන් පටන් ගත්තා අනිත් දවසේ 6 වෙනකම් අපි වැඩ. ඒ කියන්නේ අපිට සීසන්ද එහෙම ඇත්තටම එහෙම දෙයක් නැහැ. හොඳ බිස්නස් එකක්. අනිවාර්යයෙන්. ඒ හැබැයි ඒක එන්න ගොඩක් මහන්සි වුණා. ආ සෝෂල් මීඩියා වගේ බිස්නස් එක තියෙනවද? අනිවාර්යයෙන්. කොහෙද තියෙන්නේ? Facebook එකේ Instagram එකේ TikTok එතකොට Google Map එකේ උනා සර්ච් කරලා අපි එන්න පුළුවන්. නම Cutifly. මේ කැන්ඩල් එක මම හදලා තින්නේ හජි මුබාරක් එකට. ඒ වගේ තියෙන ඕනම ෆෙස්ටිවල් එකකට අපිට කියලා කැන්ඩල් හදා ගන්න පුළුවන්. ඕන ෆ්ලේවර් එකකින් ඕන ඩිසයින් එකක් තියෙනවා නම් මට කියලා හදා ගන්න පුළුවන්. මේ තියෙන්නේ කැන්වස් වලින් හදපු මල් වාස් එකක්. මේක ලස්සනට වගේම මේක පත්තු කරන්නත් පුළුවන්. මේක ඕන කලර්ස් වලින් ඕන ෆ්ලේවර් එකකින් හදා ගන්න පුළුවන්. නම Cutifly සාමාන්‍ය දැන් අපි කියමු ඕගොල්ලන්ට වෙඩින් එකකට කැන්ඩල්ස් ඕනේ 500ක් ඕනේ. හදන්න පුළුවන්. ඔව්. ඒක 1000ක් වුණා පුළුවන්. පුළුවන්. අපි කරනවා ඒ ඕඩර්ස්. ඕනම කෙනෙක්ට ඒ කියන්නේ අපිට බජට් එකට ගැලපෙන විදිහට කරලා දෙන්න පුළුවන්. මේක සිංහල අලුත් අවුරුද්දට වගේම අපි ගෙට ගෙවදීමකට හරි අපේ සුබ දෙයකටදී අපි නැකතට කිරි උතුරනවානේ. ඉතින් ඒක එතනින් ඉවරයි. නමුත් මට අයිඩියා එකක් තිබ්බා මේක අපේ කෑම මේසෙත් තිබ්බනම් ලස්සනට හොඳයි කියලා. එහෙම හිතලා තමයි මම මේක නිර්මාණය කළේ. මොකද දැන් රස්සාවක් කරනවා බිස්නස් එකක් කරන්න පටන් ගත්ත එක ගැන අද මොකද හිතෙන්නේ? ඇත්තටම ලොකු මානසික නිදහස තමයි අංක 1 තියෙන්න ඕනේ. සල්ලි වලටත් වඩා ඒ දේ මට උපරිමයෙන්ම තියෙනවා. ඒක තමයි මම ලොකුම සතුට. ලංකාවේ ගෑල් ළමයි නැත්නම් කාන්තාවන්ට තරුණයන්ට මොනවද කියන්න තියෙන්නේ? මම කියන්නේ හිත ඉන්න එපා දෙයක් කරන්න ඕන. හැබැයි කාවත් කොපි කරන්න එපා. තමන් දැන් අද නම් මම යම් කිසි තැනක ඉන්නවා නම් මම කාවත් කොපි කරලා නෙමෙයි. මමයි රැල්ලක් ඇති කරේ වගේ මම අනිත් කෙනා ගැන බලන්නේ නැහැ. දවල් හදපු රැල්ල පස්සේ අනික් කට්ටිය යනවද? මේ හැබැයි ඒකත් කරන්න ඕනේ හරි ලස්සන විදිහට. අනුකරණය කරනවා ඒක ලස්සන විදිහට තමන්ම බ්‍රෑන්ඩ් එකක් එන්න තමයි මගේ නම් කියන්න තියෙන එකම දේ. ඉතින් මේවා කතන්දර අපි ගොඩක් දෙනෙක් අපිට මැසේජ් කරනවා අපේ WhatsApp එකට ඒවලා තියෙනවා. ඉතින් ඔයාගේ බිස්නස් ස්ටාර්ට්අප් එකක් නම් මේ chance එක ඔයාටත් හරි ටීවී සහ ලහිරු මුදලිගේ සෝෂල් මීඩියා වලින් හම්බ වෙනවා අනිවාර්යයෙන්ම.